අද අපි ඇවිල්ලා ඉන්නේ වෙනස්ම විදිහේ සංචාරයක් එක්ක. ඒ තමයි අපි දන්නවා සාමාන්‍ය මාදුගඟ කියලා කිව්වහම මේ වෙද්දී ලෝකයේ ඉන්න දෙස් විදේශ සංචාරකයෝ අතර සෑහෙන ජනප්‍රියත්වයට පත් වෙච්ච තැනක් තමයි මේ මාදුගඟ පරිශ්‍රය කියලා කියන්නේ. ඒකට ගොඩක් හේතු තියෙනවා. මොකද දූපත් 64කට වඩා වැඩි ප්‍රමාණයක් 64කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන මේ පරිශ්‍රය සාමාන්‍යයෙන් අර ස්වභාවිකයි නිස්කලංකයි ඒ වගේම කෙනෙකුට ඇවිල්ලා අර කාලය ගත කරන්න නිදහසේ ඒ වගේ හොඳම තැනක් විදිහට තමයි මේ වෙද්දී ලෝකයේ ඉන්න මිනිසුන් අතර ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙන. ඉතින් විශේෂම කතන්දරේ සංචාරක ආකර්ෂණයත් එක්ක විදේශ විනිමය රසක් අපේ රටට ගලාගෙන එන අපූර්ව තෝතැන්නක් බවට මේ මාදුගඟ පරිශ්‍රයේ මේ අවට වටපිටාව පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් අර තෙත් කලාපීය ප්‍රදේශ, කඩොලාන පරිසර පද්ධතිය, ඒ දූපත් වලට ආවේනික වෙච්ච සත්ත්ව කොටස් මේ හැම දෙයක් එක්කම තමයි මේ අපූර්වත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔන්න අවුරුදු මං හිතන්නේ 2කට ආසන්න කාලයකට පස්සේ තමයි අපි වීඩියෝ අප්ලෝඩ් කරන්න පටන් ගන්නෙ. අපිත් එක්ක ඉන්නවා මෙතන මේ අපේ ගයිඩ් විදියට යන්නේ අපේ මේ කිම්ෆිෂර් බෝට් සෆාරි එකේ අපේ අයියා ශාන් අයියා ඉතින් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ලස්සනට වැඩේ arrange කරලා තියෙනවා. අපි මෙතනට එනකොටම අපිට උදේ කෑම ටික අපි පැකේජ් එකක් විදියට ආවේ. දැන් අපි යන්න හදන්නේ කොද්දුව රජමහා විහාරය. එතකොට මේ උදේට කෑමට තමයි අපි යන්නේ. ඉතින් මේක ටිකක් ඓතිහාසික පන්සලක් විදිහට මේ වෙද්දී ජනප්‍රියත්වයට පත් වෙලා තිනවා. මොකද දූපතක් මැද්දේ මේ විදිහට තියෙන මම හිතන්නේ පැරණි රජමහා විහාරයක් විදිහට තියෙන තවත් එක පන්සලක් මේ කොද්දුව රජමහා විහාරය. මේ වෙලාවේ ඉන්නේ මාදුගඟේ තියෙන සුවිශේෂීම දූපතක. අපි කොද්දුව විදිහට මේ දූපත හඳුන්වනවා. මේකට විශේෂත්වයක් වෙච්ච, ඒ කියන්නේ ඓතිහාසික වෙච්ච පදනමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණය වීම පිළිබඳව ඔබට පේනවා මේ ස්ථානයේ සඳහන් කරලා තියෙනවා. දළදා වහන්සේ මුල්වරට ශ්‍රී ලංකා දීපේ භූමි ස්පර්ශ කරන්නේ මේ කොද්දුව කියන මේ දූපත තුල. අපි මේ රැඳිලා ඉන්න දූපත තුල කියලා තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඓතිහාසික පදනමක් තියෙන සුවිශේෂීම වටිනාකමකින් යුක්ත ස්ථානයක් විදියට අපිට මේ මාදුගඟ පරිශ්‍රයේ තියෙන මේ කොද්දුව රජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. අපි ඉන්නේ මේ මාදුගඟේ තියෙන තවත් විශේෂම තැනක්. මෙතන සාමාන්‍යයෙන් අර ඉස්සෝ එකතු කරන අර ඉස්සෝ කොටු කියලා කියන සංකල්පය සාමාන්‍යයෙන් ඔය මීගමුව වගේ ප්‍රදේශවලනේ වැඩිපුර තියෙන්නේ. එතකොට මේ මීගමුව ප්‍රදේශවලට අමතරව මේ දැන් මේ මාදුගඟේ අපි දකිනවා මේ විශේෂත්වය. දැන් මේ මෙතන පේනවාද ඔයගලන්ට පේනවාද මෙතන පහනක් තියෙනවා. එතකොට මේ පහන පත්තු කරාට පස්සේ තමයිලු
මේ රැට ඉස්සෝ ටික එකතු වෙන්නේ. හරි. එතකොට දැන් හඳේලිය වගේ කියන්නේ පොය වගේ දවසක් තිබ්බොත් එහෙම එකතු වෙන්නේ නැහැ. කියන්නේ ඉස්සර ඉඳලා මිනිස්සු අපේ මිනිස්සු හදාගෙන තියෙන ක්‍රමවේදයන් තමයි ඒ තියෙන්නේ. එතකොට දැන් මේ අපේ කට්ටිය දැන් මේ බලන ගමන් ඇත්තරම මේ මාර හොඳ අපිට ගයිඩ් එකක් දෙනවා. ඒකයි වටිනාකම තියෙන්නේ. මොකද මේ කාල සීමාව ඇතුලේ දෙන්න පුළුවන් උපරිම දැනුම අපිට ලබා දෙන්න උත්සාහ කරන මේ අර කිම්ෆිෂ් බෝට් සෆාරි තාමත්ම හොඳ තැනක්. රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්. ඉතින් ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා මාදුකංග එනවා නම් මේ කිම්ෆිෂ් මේ අපේ අයියා ඉන්නවා. මේ කන්ටැක්ට් කරගෙන මම කන්ටැක්ට් නම්බර් එක දාන්නම් වීඩියෝ එකේ යට දාන්නම්. මේ කන්ටැක්ට් කරගෙන ඇත්තටම හොඳ සර්විස් එකක් දෙනවා. මේ එන කට්ටියට හොඳ දැනුමක් එක්ක. Getting sprung on. We used to dance the night away, hang out the whole next day, laughing. අපි අර කලින් කඩොලාන පරිසර පද්ධතියක් බැලුවා. ඒ බලපු කඩොලාන පරිසර පද්ධතිය ඇත්තටම මීටර් 20ක් 30ක් වගේනේ. 20ක 30ක වගේ දිග ප්‍රමාණයකින් තමයි යුක්ත වෙලා තිබෙන්නේ. හැබැයි මාදුගංගේ තියෙන විශාලම වික්‍රම කඩොලාන පද්ධතිය සහිත ප්‍රදේශයක තමයි දැන් අපි කට්ටිය මේ ඇතුල් වෙලා ඉන්නේ. මීටර් 800කට ආසන්න දිග ප්‍රමාණයකින් යුක්ත ප්‍රදේශයක වත වෙලා තිබෙන හරි ලස්සනම ස්වභාවික පරිසර පද්ධතියේ උරුමකම් කියන හරි අපූර්ව කඩොලාන පද්ධතියක් මේ මාදුගඟ පරිසරයේ තියෙනවා. ඉතින් දෙපැත්ත බැලුවාම අපිට පේනවා කුරුල්ලන්ගේ අඬවල් මේ ස්වභාවික සෞන්දර්යයත් එක්ක අර මනස සම්පූර්ණයෙන්ම සංසුන් කරගෙන හරි අපූර්ව අත්දැකීමක් විඳින්න පුළුවන් මේ මාදුගඟ පරිසරයට ආවොත්. ඉතින් අපි හැමතිස්සෙම මතක් කරන්නේ එකතු වෙද්දී මේ පරිසර පද්ධතිය විනාශ කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට මෙතනට එන සංචාරකයෝ මේ ස්ථානට එන්නේ අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලබා දීමේ අපේක්ෂාවෙන්. ඉතින් ඒ වගේ දෙයකදී දේශීය සංචාරකයන් විදිහට අපි ඇවිල්ලා මේක සුන්දරත්වය බලන ගමන් මේක විනාශ කරොත් එහෙම මේක අපිට බලන්න තව ටික කාලයක් ඇති නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි මේ සජීවී දර්ශන ඕගොල්ලොත් එක්ක බෙදාගන්නේ මේක විනාශ කරන්නේ නැතුව මේක ලස්සනට බලලා හැමෝටම අනාගත පරම්පරාවට ඉදිරි කරන්න කියන මතක් කිරීමක් කරනවා. අපි යමු ඉස්සරහට. The days we were young, wild and free, basic getting sprung on. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ මාදුගංගේ තියෙන තවත් දූපතකට. මේක තමයි කුරුඳු දූපත කියන්නේ. We weren't meant to be. You were mine, I was yours. Take me back once more. Summer love, where did you? හොඳයි, දැන් අපි ඇවිල්ලා ඉන්නේ මාදුගංගේ තියෙන තවත් සුවිශේෂී දූපතකට. මේ තමයි කුරුඳු දූපත කියලා හඳුන්වන්නේ. මේ දූපත ආශ්‍රිතව තමයි කුරුඳු ආශ්‍රිත නිර්මාණ සියල්ලක්ම වෙන්නේ. කුරුඳු ආශ්‍රිත රැකියා කර්මාන්තය මූලික කරගත්තු නිර්මාණ ගණනාවක් මේක ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. හොඳන ඇවිල්ලා තින්නේ මාදුග කියන ලොකුම දූපතට. මේකේ අක්කර 250කට වැඩි තියෙනවා. ඉස්කෝලයක් තියෙනවා, පන්සල් දෙකක් තියෙනවා. ඒ වගේම ජනගහනය පවුල් 185ක් ඉන්නවා මේකේ. මේක තමයි දූපත් වලින් තියෙන දූපත් වලින් ලොකුම දූපත. ඉතින් මේකේ වැඩි හරියක් කෙරෙන්නේ කුරුඳු රස්සාලා දීවර රැකියාව තමයි වැඩි වෙන්නේ. මොකද ඒ කුරුඳු කොලෙන් අපි තෙල් ගන්න මැෂින් එක තමයි ඔය තියෙන්නේ. ඔය එළිය කොලේ එකක් තියෙන්නේ. තෙල් අරන් ඉවරයි ඒ කොලේ. ඒක වීසි කරන්න නැතුව තියාගන්නවා. අර මැට් ටැංකියක් පෙන්න තියෙන මැටියෙන් ආවරණය කරලා තියෙන උෂ්ණත්වය රඳාපත් කරන්න. ඇතුලේ තියෙන තනිකර සුදු යකඩ ටැංකියක් වතුර ලීටර් 1000ක් එක. ඔය වතුර ලීටර් 1000 බෝයිල් කරගන්න තමයි අපි මේ තෙල් අරන් ඉවරෙච්ච කොලේ එකෙන් ඒවට ඉන්දරට පාවිච්චි කරන්නේ. ඒ බෝයිල් වුණාට පස්සේ අර බටේ දිගේ යවනවා හුමාලේ පෙරවල තියෙන ටැංකිය. ඒ ටැංකියට භාගයට වේදිච්ච උණි කොල කිලෝ 350ක් දාන්න ඕනේ. ටැංකිය තෙලින් කරන්න තියෙනවා. දාන්නේ මේ යන හුමාලෙත් එක්ක ඇතුළට බහලා පා ගන්න ඕන ගානට පැක් වෙන්න. සරපියන සීල් කරන මහ ටැංකියට තියෙනවා. මහ ටැංකියේ තියෙනවා වතුර ලීටර් 10000කට වැඩි ප්‍රමාණයක කොටවල් ආයත ඩඟරයක. අපිට මේ තෙල් එක දෙන්නේ හුමාලයක් ආකාරයට. ඒකයි හුමාලා පාඩේ යන්නේ.
අපි මේ ඔය පැය 8ට පැය 8ක් සේවය කරන්න ඕන කිලෝ 358යි තෙල් ලීටර 2ක් 3ක් වගේ තමයි අපිට හම්බෙන්නේ මේ තෙල්ලේ කුරුඳු තෙල් එක සුළුව. ඕක හොඳට බලා ගන්න හොඳේ. ඕගලන්ට පාඩමක් තියෙනවා වෙනම ස්වභාව නිෂ්පාදන කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒකේ ද්විතීක පරිවෘතජයක් විදිහට අපි කුරුඳු ගැන කතා කරනවා වෙනවා. හරි. මේක වේදනා නාශකයක්, දිලීර නාශකයක්, තේරුණාද? ශුද්ධ ජීවී නාශකයක් විදිහට වෙන වෙනම කතා කරන එකක් තමයි ওই කුරුඳු කියලා කියන්නේ. ඒක නම් ඇත්ත. අපි කොරෝනා ස්ටීම් එක ඇද්ද නේද? ඒ කොරෝනා ස්ටීම් එකට මේ තෙල් දෙකක් පොඩ්ඩක් දාලා ඇද්දනම් එතනින් එහාට නටන. මොකද මම ඒක අත්දැකීමෙන් කියන්නේ. මම මෙතන ගෙස්ලත් එක්ක අපි මේක මේවා කරන්න ඕනේ. ඉතින් අර අපිට මේ කුරුන් තෙල් ඉතින් නිතරම අපේ අතේ ගෑවෙනවනේ. මට කොරෝනා එක මේ වුණා. මම මේක නැවතුණා. රජේ නැවතුව නෙමෙයිද? නැවතුවට පස්සේ ගෙදර ගිහිල්ලා සති දෙකක් යන්න කලින් මට ඒක ඇති. හොඳයි අපිට මේ තියෙන කුරුඳු තේ එකක්. ඕකේ තියෙන කුරුඳු කෑලි තම්බලයි උණු වතුරයි විතරයි. මෙතන මේ වතුර මේ කුරුඳු තෙල්. ඔහොම වෙන්නේ ඇයි? මොකද්ද හේතුව? ඈ? ඝනත්වය මොකක්ද වෙලා තියෙන්නේ? යෝනම තෙල් එකක් දැකලා තින්නේ උඩ පාවෙනා. ඒ මොකද තෙල් එකේ ඝනත්වය අඩු නිසා මේ කුරුන් තෙල් එකේ ඝනත්වය වැඩි නිසා තෙල් එක යට යනවා වතුර උඩ හිටිනවා. හොඳයි අපි මේ තෙල් එක කැමරට බීමට පාවිච්චි කරන මේක මෙඩිසින් එකක් විදියට යුරෝප් රටවල් වලට එන්නේ පර්ෆියුම් වලට ඒ වගේම සීතලට මේ කන් දෙපැත්තේ යටිපැතුලේ ගෑවම් බොඩි එක වෝම් වෙනවා. ඩිරෙක්ට් පාවිච්චි කරනවා නම් ඔළුව කැක්කුම දත් කැක්කුම සෙම්ම අමාරු හන්දිය අමාරු කොඳු අමාරුවට පාවිච්චි කරනවා. සිද්ධාලේප පාවිච්චි කරනවා නේද? සිද්ධාලේපයි කියන්නේ ඉතින් මේ කුරුඳු තෙල් එක තමයි කුරුන් තෙල් එකයි කෙමිකල් එකයි සුදු පාට ග්‍රීස් එකයි. සිද්ධාලේපේ තමයි ගෙදර කියන්නේ. ඒ ගෙදර ඉන්නේ මේ දේ තමයි. මේ තියෙන්නේ කුරුඳු ලීය. මේකේ පොතු දෙකක් තියෙනවා. මේ උඩ පොත්ත අපි මෙන්න මේ විදිහට අයින් කරගන්න ඕනේ. මේ කුරුඳුම තියෙනවා ඉන්දියාව, ඉන්දුනීසියා, බ්‍රසීල් වගේ රටවල් වල. ඒගොල්ලෝ මේ උඩ පොත්ත සුද්ධ කරන්නේ. ඩිරෙක්ට්ම ගලවලා අවුවේ තියලා මාකට් එකට යවනවා. ඒ කුරුඳු අනිකර දුඹුරු පාටයි. ලංකාවේ කුරුඳු මෙච්චර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ උඩ පොත්ත මේ විදිහට සුද්ධ කරලා ලස්සනට දෙන නිසායි ලෝකෙම පිළි අරන් තිනවා. අපේ රටේ කුරුඳු තමයි හොඳ කුරුඳු තියෙන්නේ. අනිත් රටවල් වල තියෙන කැසිය කියලා කුරුඳු జాතිය. හොඳයි මේ කුඩු එකත් අපි වීසි කරන්න එක ප්‍රයෝජනට ගන්න කුරුඳු ගහටම පෝර වෙන්න. මේ තියෙන්නේ කුරුඳු දෙල්ල. මේ දෙල්ල ගලවන්න අපිට පිරිමැදීමක් කරන්න ඕන. ඒ පිරිමැදීමට පාවිච්චි කරන මේ පිත්තල. මොකෝ පිත්තලම පාවිච්චි කරන්නේ මේ පාටට ගන්න ඕන නිසා අපි යකඩ වගේ දෙයකින් මේක කරොත් පාට වෙනස් වෙනවා. මේ පිත්තල පොල්ලෙන් පිරිමදින්නේ මේ ලෙල්ලයිලි අතර තියෙන බැඳීම ලීල් කිරීමක් මේ කරන්නේ. මේකට මැෂින් එකක් නෑ. මේක අපි අතින්ම ඕන මේ දේ කරන්න. කලව දැන් මෙතනින් යාට අපි තරට තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් හොටල් වල මැෂින් එකෙන් ටූත් පික් හදන්න ගන්න. අද මේකේ තියෙනවා මේ තෙජ් ගැතිය යන්න විනාඩි 10ක් 15ක් අවුවේ. එන තිබ්බට පස්සේ මේක රෝල් වෙනවා. රෝල් වුණාට පස්සේ මේ පොඩි කෑලි අරන් මේ විදිහට පුරවනවා. මේකට කියන්නේ හන්දි කරනවා කියලා. හන්දි කඩනවනේ කරනවා. මේ විදිහට පුරවලා ජොයින් කරලා ජොයින් කිව්වට මේ ජොයින් වෙන ජොයින් නෙවෙයි. මේ විදිහට ජොයින් කරලා මීටරයක් දෙකට මීටර භාගයක් දෙකට හදාගෙන දවස් 7ක් මත පවනේ ඒල ගන්නවා. ඒ 7ක් ඒල ගන්න මෙන්න මේ විදිහට. ඔනෝයි දේ තමයි අපේ මෙතන වෙන්නේ. හරි. අපි මේ වෙලාවේ මේ පහු කරගෙන යන්නේ සතපහ දුව කියන මේ මාදුගංගේ තියෙන පුංචිම දූපත. මේකේ මේ සතපහක හැඩයට මේක පිහිටලා තියෙන හින්දා තමයි මේක සතපහ දුව කියලා හඳුන්වන්නේ. හැබැයි දැන් වෙලා තියෙන දේ තමයි කාදනයට ලක් වෙලා දැන් ඒකේ හැඩයක් එහෙම නිර්මාණය වෙලා නැහැ.
ඕගොල්ලන්ට පේනවා ඇති එතන තියෙනවා විශේෂ මේ කඩොලාන වර්ග. මේකට කියන්නේ රතු කඩොලාන කියලා නේ. එහෙම හරි නේද? ඔව් රතු කඩොලාන කියලා තමයි මේකට කියන්නේ. එතකොට මේක දුර්ලභ වර්ගයේ කඩොලාන විශේෂයක් තමයි අපි අර කඩොලාන පරිසර පද්ධතිය ඇතුලෙන් ආවනේ. ඒ කඩොලාන පරිසර පද්ධතියේ ඇතුලේ දකින්නට ලැබෙන්නේ නැති දුර්ලභ ගණී කඩොලාන පැලයක් තමයි මෙතන මේ සතපහ දුවේ පිහිටලා තියෙන මේ රතු කඩොලාන කියන විශේෂය. ඔකට දෙන්නේ රතු පාට නිකන් හැඩයකින් යුක්ත මල් එහෙම තියෙනවා. මේක ඒ නිසා තමයි මේක රතු කඩොලාන කියලා හඳුන්වන්නේ. අපි දැන් ඉන්නේ මේ මාතුකංගේ මේ පාවෙන කඩේ. හරි. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි අර කතා කරේ කලින් අර කිරල කියලා ශාකයක් පිළිබඳව කතා කරා. මේ තියෙන්නේ ඒකෙන් නිෂ්පාදනය කරන කිරල ජූස් එක. හරි. එතකොට මේ කිරල ජූස් එක අපි කොට මේ රහ බලන්න යන්නේ. මේ රහ බලනකොට අමාරුයි පොඩ්ඩක්. අමාරුයි අතර බෝට්ටු විතර අපිට හුරු නෑ. බෝට්ටු විතර මේ වැඩේ කරන්නේ කාර්ය අමාරුයි. රයිට් මාරු ටේස්ට් එක මාරු. මේ දෙවුල් වගේ රසක් තියෙනවා. දෙවුල් වගේ රසක් තියෙනවා. ටේස්ට් එකක් ඉතින් ඇවිල්ලා ටේස්ට් කරලා බලන්න මේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ මාදුගංගේ තියෙන තවත් ලස්සන දූපතකට. මේකට අපි කියන්නේ මීරළ දූව කියලා. එතකොට මේකේ අර එහෙම ලොකු විශේෂත්වයක් නැහැ. නමුත් අර එන සංචාරකයන් සියලු දෙනාම අර පොඩ්ඩක් වෙහෙස මහන්සිය නිවා ගන්න, පොඩ්ඩක් දවල්ට කෑම ටික ගන්න, අන්න එහෙම පොඩ්ඩක් නැවතුම් තොටුපළක් විදිහට තමයි මේ මීරළ දුව භාවිතා කරන්නේ. ඉතින් අපිත් දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ටීම් එකේ කට්ටියත් එක්ක. දැන් දවල්ට කෑම කන්න ටික ලෑස්තිලා පොඩ්ඩක් අර දැන් අපි ගඟේ ගියත් පොඩ්ඩක් අර මහන්සි ගතියක් තියෙනවා. ඒකෝට අර මහන්සි ගතිය පොඩ්ඩක් නිවා ගන්න, විඩාව නිවා ගන්න හොඳම තැනක් විදියට අපි දැන් මෙතන තෝරගෙන තිනවා. හරි ඔන්න ඔය විදිහට අපි මාදුකගේ සංචාරය අපි නිවා කරනවා. ඉතින් අපි සුපිරි අත්දැකීමක් වින්දා. එතකොට ඔයාලටත් ඒක බලන්න අපි සැලැස්සුවා. ඉතින් ඒකත් එක්ක මාදුගඟට එන්න, ඇවිල්ලා මාදුගඟේ තියෙන සුන්දරත්වය විඳින්න. විනාශ කරන්න එපා. කැලිකසල දාලා ඒ දේවල් කරලා විනාශ කරන්න එපා. මොකද හැම කෙනෙක්ටම මේක බලන්න, තව පරම්පරා ගණනාවකට මේක බලන්න අපි ඉතිරි කරන්න ඕනේ. ඉතින් ඒ කියන මතකයත් එක්ක අපි ඉතින් අපූර්ව මතක රසක් අරගෙන අපි මාදුකගේ සංචාරය මේ විදිහට අවසන් කරනවා. ජය වේවා හැම. මාදුකගේ තියෙන මේ විශාලම දූපතේ කියන්නේ ගම්මානයක්. ඒ ගම්මානය ඇතුලේ පවුල් 200ක් 300ක් අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ වගේම තමයි මේ ගම්මානය ඇතුලේ අපිට දැනගන්න ලැබුණු විදිහට